හරිම රස ශවර්මා එකක් හදන්නයි යන්නේ. ඒකට ඕනේ එළවලු ටික කපා ගන්නවා. ගෝවා, කැරට්, මාළු මිරිස්, තක්කාලි, ගර්කින්. මේ ටික ඔක්කොම හීනියට කපලා වෙන වෙන භාජන වලට දාගන්න ඕනේ. ඔන්න අද මම වැඩේ පටන් ගන්නයි යන්නේ. එකට දාලා සලාදයක් හදා ගන්නවා. ලුණු ටිකයි ගම්බිරිස් ටිකයි පදමක් දාගන්නවා. කපාගෙන දෙහි පොඩ්ඩක් වෙන්න දාගන්න ඕනේ. මේ ඔක්කොම එකතු කරලා එළවලු සලාදේ රසට හදාගන්නවා. ඊළඟට මේකට ඕන කරන චිකන් දෙවල් එක හදාගමු. භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික රත් වෙනකොට චොප් කරගත්ත සිදුලුන් ටික දාලා මේ ටික හොඳට බැද ගන්න. ඊට පස්සේ එකට සෝස් ටික හුස්සා ගන්නවා. චිකන් ටික එකතු කරගෙන සෝස් ටික හුද්දා ගන්නවා. මේ ටික හොඳට කලවම් කරලා ලිපෙන් බා ගන්න ඕනේ. සෝස් ටිකක් දාගෙන රොටිය හොඳට ගා ගන්නවා. ඊට පස්සේ මයොනීස් ටිකක් දාගෙන ඒකත් රොටියේ හොඳට ගාගත්තා. ඒකට මරු රසක් එනවනේ. දැන් ඉතින් අපි රසයට හදාගත්ත එළවලු සලාදේ අරගෙන රොටියේ දික් අතට දාගන්නවා. එළවලු සලාදේ දාගත්තට පස්සේ හදාගත්ත චිකන් දෙවල් එකත් එකතු කරගත්තා. ඊට පස්සේ ශවර්මා රොටිය රවුමට ඔතා ගත්තා. දැන් මේ ගැලවෙනවට ටූත් පික් එකකින් රඳව ගන්න ඕනේ. මෙන්න මෙහෙමයි මම ටූත් පික් එකකින් රඳව ගත්තේ. මේක ඇතුලේ චිකන් හැමතැනම. ඉතින් සමහර තැන් වලට ටූත් පික් එක වදින්න හොරයි.
කොහොමාරි කරලා ටූට් පික් එකක් ගහගෙන කෙසෙල් කොලයක් උඩ තියලා ෂවර්ම රොටි අපි හදාගත්තා. දැන් ඉතින් රස බලා ගන්නයි තියෙන්නේ. ඔයාලගේ කතට කෙලවුන්නනව නේද? ඔයාලා ගෙදරදී රසම රස ෂවර්ම එකක් හදලා අපිටත් කමෙන්ට් එකක් දාන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ආදරේ හැමෝටම.